කඩවතු මීරික මේකේ අපි හිතනවා 2028 වෙනකොට අපිට ඉවර කරගන්න පුළුවන් කියලා. එතකොට කඩවතු ඉඳලා කුරුණෑගල දක්වාම ගමන සැලසෙනවා. අනිත් පැත්තෙන් පොතුවට රඹුක්කන කොටසේ සර්ෆේසින් කැලලා තියෙන්නේ. අපි 2027 අවුරුද්දේ අපිට ඉවර කරගන්න පුළුවන් වෙයි. එතකොට රඹුක්කනට මේ යා වෙනවා. රඹුක්කන ගලගෙදර කොටස ප්‍රසම්පාදන කටයුතු සඳහා අපි ඕපන් කරලා තියෙනවා. දැන් ඒක කෑලි 7කට සෙක්ෂන් 7කට තමයි අපි දෙන්නේ. ඒ කොටස වැඩ පටන්ගෙන අපි හිතනවා දල වශයෙන් මාස 42ක් වගේ කාලයක් ගත වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ ආකාරයට අපිට ගලගෙදර දක්වාම හයිවේ එක හදලා ඉවර කරන්න පුළුවන්. ඊට සමගාමීව අපි පටන් ගන්නවා මේ අවුරුද්ද ඇතුළත කටුගස්තර ඉඳලා ගලගෙදර Y ජංක්ෂන් එක දක්වා කියන්නේ හයිවේ එකට යවන කොටස දක්වා ඉඩම් මත්පත් කරගන්න. මොකද ඒක මන්තිරු 4ක් දක්වා පුළුල් කිරීමට ලක් වෙනවා. ඒතර තමයි අපිට ට්‍රැෆික් එක සම්පූර්ණයෙන් සෑහෙන ප්‍රමාණයකට කළමනාකරණය කරගන්න හැකියාව ලැබෙන්නේ. ඒ ඉඩම් මත්පත් කර ගැනීම සඳහා ඒ අදාළ වැඩ කටයුතු මේ අවුරුද්ද ඇතුළත අපිට පටන් ගන්න.